දැන් අපි බලමු කොහොමද අපි මැනුවල් බුකින් එකක් දාගන්නේ කියලා. ඒ කියන්නේ යූසර් කෙනෙක් අපිට කියනවා අපිට මේ දවසේ මේ ස්ලොට් එක බුක් කරලා දෙන්න කියලා. ඒගොල්ලෝ සිස්ටම් එකට ලොග් වෙලා ඒගොල්ලෝම බුකින් එකක් දාන්න නැතුව අපිට කියනවා අපිට ඒගොල්ලන්ට බුකින් එක දාලා දෙන්න කියලා. එතකොට අපි කරන්නේ මේ බුකින්ස් වලට පහලින් තියෙනවා වම් අත පැත්තේ මැනුවල් බුකින් කියලා ටැබ් එකක්. ඒ මැනුවල් බුකින් කියන ටැබ් එකට ගියාම අපිට මේ වගේ බලා ගන්න පුළුවන්. එතකොට අපි දාලා තියෙන කෝඩ්ස් ප්‍රමාණය අපිට පුළුවන් එතන කැමති කෝඩ් එක සිලෙක්ට් කරන්න. අපි දැන් මේ පළවෙනි කෝඩ් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ යූසර්ගේ නම්බර් එක අහගෙන එයාගේ නම්බර් එක එන්ටර් කරලා ඊට පස්සේ මෙතන නෝට් කියලා තියෙනවා. ඒක දාන්නම ඕනේ නැහැ. ඊට පස්සේ අපි යූසර්ගෙන් අහනවා කවද්ද එයාට ඕනේ දවස මොන ටයිම් ස්ලොට් එකද කියලා අහගෙන අපි මෙතන බුකින් එක කන්ෆර්ම් බුකින් කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට මේ අදාළ නම්බර් එකට අදාළව ඒ යූසර්ට යනවා මෙසේජ් එකක් ඔයාගේ බුකින් එක කන්ෆර්ම් කියලා. ඊට පස්සේ යූසර් ආවට පස්සේ කලින් වගේම අපිට පේමන්ට්ස් එයාලා සල්ලි ගෙවුවට පස්සේ එයාගේ පේමන්ට්ස් ටික රෙකෝඩ් කරගන්න පුළුවන්. එහෙම තමයි අපි මැනුවල් බුකින් එකක් දාන්නේ.